ඔබ දින 30ක් පුරා ටැක්ටර් පදිනයකට නැවතුවහොත් ඔබේ ශරීරයට කුමක් සිදු වේද? එක්වන දින ඔබේ ඩෝපමින් ග්‍රාහක ඩෝපමින් රිසෙප්ටර්ස් දැඩි ලෙස ක්‍රියා කරයි. ඔබේ මොළය එම පුරුදු සතුට සොයන බැවින් ඔබට දැඩි නොසන්සුන් බවක් සහ කෝපයක් දැනෙනු ඇත. 7 වන දිනය ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම ඉහළයයි. පරීක්ෂණවලට අනුව සතියක් පමණ ගතවන විට එයි උපරිම වර්ධනයක් පෙන්නුම් කරයි. ඔබට දැඩි කායික ශක්තියක් දැනෙනු ඇත. ව්‍යායාම කිරීම හෝ පොත් කියවීම වැනි පෙරදී කම්මැලි යයි හැඟුණු දේවල් නැවතත් තෘප්තිමත් දේවල් ලෙස දැනෙන්නට පටන් ගනී. තව 4 වන දිනය මොළයේ පවතින මන්දගාමී බව බ්‍රේන් ෆොග් නැති වී යයි. ඔබේ මොළයේ පෙරමුණු කොටස ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් මගින් ඔබේ ප්‍රාථමික හැඟීම් පාලනය කිරීමට පටන් ගනී. අවධානය යොමු කිරීමේ හැකියාව තියුණු වේ. 21 වන දිනය සමාජයේ ඉදිරියේ ඇතිවන බිය සහ චකිතය සෝෂල් ඇන්සයිටි පහවයයි. ඔබ තව දුරටත් ජීවිතයේ දෙස බලා සිටින්නෙකු නොව ක්‍රියාශීලී සමාජිකයෙකු බවට පත්වේ. ආත්ම විශ්වාසය ඔබේ සාමාන්‍ය ස්වභාවය බවට පත්වනු ඇත. 30 වන දිනය නව ආරම්භය. ඔබේ ඩෝපමින් පද්ධතිය යථා තත්වයට පත් ඇත. ඔබට අවශ්‍ය ජීවිතය ගොඩනගා ගන්නට අවශ්‍ය මානසික පැහැදිලිකම දැන් ඔබට ලැබී ඇත. මේ අදහස් කරන්නේ ඔබේ ජීව විද්‍යාවේ පාලනය නැවත ඔබේ අතට ගැනීමයි. ඔබේ මනස යලි දිනා ගන්න. අවධානයෙන් සිටින්න.